සුදු 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 නැගිටින්නකෝ. තේක බොන්න. වැඩට යන පරක්කු වෙනවා. වෙලාව කීයද? දැන් 4 ඇති. දැන් 7යි වෙලාව පැටියෝ. නැගිටින්න. අට හොද ගන්නකෝ. එන්න. නෑ පරක්කු වෙනවා එන්නකෝ. නැගිටින්න. කොහොමද ඒක? ලෑස්ති වෙන්න නේ. හරි. ඔයා මේ යන්නේ මම උතල දෙන්න. හරි. සුදු අහන්නකෝ. අද මගේ යාළුවෙක් එනවා කිව්වා. යාළුවෙක්? ඉස්කෝලේ යන කාලේ නම් පරණම යාළුවෙක්. මැරි කරාට පස්සේ හම්බුනේම නැහැ. ඉතින් මම කිව්වා එයාට අද අපේ ගෙදර එන්න කියලා. ඉතින් එයා අද අපේ ගෙදර එනවා කියලා කිව්වා. කීයද දෙනවද බබා? 10ට විතර එවි. ඔයාද හවස් වෙනවද ඔන්න? හරි කමන්නේ. මං එයා ආවම ඔයාලට කෝල් එකක් දෙන්න. ඔයා කෝල් එකක් දෙන්න. එහෙනම් පරිස්සමෙන් යන්න. හරි. බුස්සන්නයි. ගොඩක් ආදරේ කියන්නේ නැද්ද අනේ? අයියෝ මම ආදරේ නෑට. යා. කොහොමද කියන්නේ? එළිය. අනේ දෙයියෝ. මගේනේ ආදරේද? ගොඩක්. හැමදාම. ඒක යා මම ඔයාට හිතන්නේ ආදරේ. මං ඒ කාලේ ඒකනේ ඔයාට විතරක් ආදරේ කරේ. දන්නනේ මං එහෙම කෙල්ලපස්සේ ගිය කොල්ලෙක් නෙමෙයි කියලා. මන් දන්නවා මගේ චුට්ටිය. එතන බබා මං ගිහින් බුස්සන්නයි. ආ 1 hour later. hello බබා. හෙලෝ ඔයා මොකද කරන්නේ? මම බබා වැඩ පටන් ගන්න එහෙමද? මේ අහන්නකෝ. මම යනවා අද යාළුවෙක්ගේ ගෙදර. හරිද? මගේ ඉස්කෝලේ කාලේ නම් හිටපු යාළුවෙක් ගොඩ කාලෙකින් හම්බ වෙන්නේ. මං එහෙ යනවා හොඳේ. හරි බබා හරි. ඉතින් ඉන්නේ නැහැ. හරි ආදරේ යුම්මා. පරිස්සමින් ඉන්න. මේ අතබ ආ බාගා සල්ලි කියලා යන්න. ඒවා හරි. සල්ලි තියනවා. ඔයා මට කලින් දුන්නානේ. තියෙන. අර වහන කියන්න. හරි බයි. හරි බයි. පරිස්සමින් ඉන්න. හරි අම්මා. 1 hour later. ඊෂා අනේ කෙල්ලේ ඉතින් කොහොමද ඔයාට සතුට කාලෙකින් ලස්සන වෙලා ඔයා ඇන්ටට අනේ ඇත්තටම ලස්සනයි අනේ එන්න ගෙට ලස්සන වෙලා ඉතින් කොහොමද ඇත්තටම ගොඩ කාලෙකින් මට හරි සතුටුයි ආද ඇත්තටම මටත් එහෙමයි දැන් මොකද වෙන්නේ ලස්සන වෙලා මැරි කළා මං. එහෙමද? ඔව්. ගිය අවුරුද්දේ දෙසැම්බර් වල තමයි මැරි කළේ. මොනවද කෙනෙක්ද? එයා ගරාජ් එක තමයි වැඩ කරන්නේ. එහෙමද? හැබැයි හොඳයි. මාර හොඳ මිනිස්සෙක්. එහෙමද? දැන් කාලේ ඒ වගේ මිනිස්සු ආගන්න බෑ ඉෂු. ඇත්ත. ඔයාට ආදරේ නම් ඉතින් එච්චරයි වෙන්න ඕනේ. ඉතින් අහන්නකෝ. ඔයාට නැද්ද තාම කවුරුත්? මටත් ඉන්නවා කොල්ලේ. එයා ඉතින් වැඩ කරන්නේ ලොකු කම්පැනි එකක.
එයාට Oh my ගොඩක් God. සල්ලි තියෙනවා. Wish you all the best. thank you. ඉතින් එයා එහෙම තමයි කම්පැනි එක ඕන කෙනෙක්. හොඳට සල්ලි තියෙනවා. ගෙවල්ලත් එහෙම කතා කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ. කවද්ද මැරේජ් එක? ඔයා දන්නවද අපි නම් හිතාන්නේ බබාලා 5 දිනක් විතර හදන්න. oh my god එච්චර කොහොමද එච්චර ගොඩක් හදාගෙන ඔයා වැඩ කරන්නේ? අපි ඇත්තට මං යාට ගොඩක් ආදරේ නෑ. ඉතින් මං හිතාගෙන ඉන්නවා යත් එක බබාලා 5 දිනක් විතර හදලා අපි ෆැමිලි එක ගොඩක් එකක් කරන්න. 1 hour later. වගේ බොයිෆ්‍රෙන්ඩ් ගේ ෆොටෝ එකක් එහෙම පෙන්නන්නම මට. ඉතින් මුලින්ම ඔයා පෙන්නන්න. අනේ මට ලැජ්ජයි. හරි. එහෙනම් අපි දෙන්න 3ට කවුන්ට් කරලා එකපාර පෙන්නන්න. හරි. 1යි 2යි 3යි. oh my god මෙයා මොකද ප්‍රශ්නේ? අඳුරනවද? මේනේ මගේ හස්බන්ඩ්. අනේ සමා වෙන්න. මම දන්නේ නෑ. මේ මිනිස්සු ලොකු වංචාකාරයෙක් ඊෂා. ඒ මගේ හස්බන්ඩ්. ඔයා කොහොමද කිව්වේ? ඒ තරම් හොඳ මිනිස්සෙක් මේ ලෝකේ තවත් නෑ කියලා. මං කුපාඩියෙක්. ඔයාලට තේරෙන්නේ නැද්ද? මං දැන් මම වනචරේ. ඔය දන්නවද මං දැන් බැඳලා අවුරුද්දක් වෙනවා. මම යාළු වෙලා දැන් අවුරුදු 3ක් වෙනවා. 3ක්. Oh my god. මේ මිනිස්සෙක් තව බොරු තියනවද දන්නේ නැහැ ඊෂා. හරි. රිලැක්ස්. හරිද? ඔය දැන් යන කෝල් එකක් ගන්න. හරිද? එයා අපි එයාට කියමු එන්න කියලා. හරිද? දැන් ඔය calm down. Okay? හෙලෝ. ඔව් බබා හෙලෝ බබා ඔයා කොහෙද ඉන්නේ? මම මේ ඉන්න ලෑස්තිලා ඉන්නේ. ඉක්මනට එන්නකො මට කරදරයක්. ඇයි බබා මොකද උනේ? ඉක්මනට එන්නකො ගෙදර. ඇයි අනන්ත බබා? ඔව් කතා කරමු. හරි මම ටක් ගාලා එන්නම්. හරි මම ටක් ගාලා එන්නම් බබා. හරි. හරි. ඉන්න. බබා දොර ඇරලා තියන්න එන්න. වරෙන් තෝ එනකන් තමයි දෙන්න අමුතු. 1 hour later. එහෙම නෙමෙයි සරම අර හකුල වල ගනින් මෙහෙම කරලා. ඉවතට යයිදෝ මම නම් අහකට විසිවෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස අතු ඈගෙන් උණුහුම නොලැබෙයිදෝ දැන් හදවත විඳුක මෙතරම් ඇයි මෙලෙස කරන්නේ දැන් වටමානෙන් සිටියේ මගේ හිත කිව්වත් නෑ